අපි යමු එහෙනම් අපේ නිෂ්පාදන සුවිශේෂී වූ අපේක්ෂා වන නිෂ්පාදන මොනවද කියලා හඳුනා ගන්න. ඕකේ. හරි. මම මෙතන පෙන්නන්නේ අපි ගත්තාම අපේ ප්‍රොඩක්ට්ස් අපිට සෙග්මන්ට් කරන්න පුළුවන් කාණ්ඩ කීපයකට. පළවෙනිම එක තමයි අපිට කතා කරන්න පුළුවන් ෆුඩ් සප්ලිමන්ට්ස් ගත්තොත් වෙල්නස් කියන කාණ්ඩයට අදාළව ෆුඩ් සප්ලිමන්ට්ස්. එතකොට මේ ෆුඩ් සප්ලිමන්ට්ස් ගත්තාම දැනට අපේ නිෂ්පාදන 20කට වඩා අධික ප්‍රමාණයක් ෆුඩ් සප්ලිමන්ට්ස් තියෙනවා. මොනවද මේ ෆුඩ් සප්ලිමන්ට්ස් කියලා කියන්නේ? ආහාර අතිරේක. ඒ කියන්නේ අපි කන බොන ආහාරයකින් අපේ ශරීරයෙන් නොලැබෙන්නා වූ සත්කාරය, ඒ නොලැබෙන්නා වූ පෝෂණය අපිට පිටින් ගන්න පුළුවන් අතිරේකයක් තමයි සප්ලිමන්ට් එකක් තමයි මේ ෆුඩ් සප්ලිමන්ට්ස් කියලා කියන්නේ. එතකොට මේවා බොන්න කෙනෙක්ට ડોක්ටර් කෙනෙක්ගේ අනුමැතියක් අවශ්‍යද නැහැ. මතක තියාගන්න කිසිම කෙනෙක්ට මේ දේවල් භාවිතයට ගන්න ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේවා බෙහෙත් නෙමෙයි. These are not medicines. මේවා බෙහෙත් නෙමෙයි. මේවා food supplements. එතකොට මේ food supplements කියන දේ ගත්තාම මුරුංගා. ඔයා ගෙදර මුරුංගා කොළ මැල්ලුමක් කනවා නම් ඔයාට මුරුංගා කොළ මැල්ලුමක් කොච්චර කෑවත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ වගේ ඔයාට මුරුංගා අපි අරන් අවිත් තියෙන සප්ලිමන්ට් එක. එතකොට ඔයාට සාමාන්‍යයෙන් මුරුංගා සප්ලිමන්ට් එක කියලා කියන්නේ එක මුරුංගා කරලක් කියලා කියන්නේ මුරුංගා කොළ මිටක සාරය අඩංගුයි මේ එක මුරුංගා කරලකට. මට විනාඩියක් දෙන්න. ඔයාලා ඔහොමම ඉන්න. මම ඔයාලට පෙන්නන්නම්. මම භාවිතා කරන මගේ සප්ලිමන්ට් රේන්ජ්. ඕකේ. මම පුද්ගලිකව මගේ පාවිච්චියට මම භාවිතා කරන සප්ලිමන්ට් රේන්ජ් එකට පෙන්නුවොත් මේ තියෙන මොරින්ගා. අපිට බලා ගන්න පුළුවන්. පේනව නේද? මේ තියෙන මොරින්ගා. හරි? ඉතින් මේ මොරින්ගා ගත්තාම දැන් මේකේ තව භාගයක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මම පෙන්නන්නම් කරලක්. මේ එක කරලක ගත්තාම මේක කරලක තියෙනවා මුරුංගා කොළ මිටක සාරය. මුරුංගා කොළ මිටක සාරය මේක කරලක තියෙනවා. හරි. ඔයාට දවසට සාමාන්‍ය උදේ නැගිටිට පස්සේ before meal කෑම ගන්න කලින් ඔයාට මේ මුරුංගා එක සප්ලිමන්ට් එකක් දෙකක් බොනවා කියලා කියන්නේ ඔයාට මාරම හොඳයි. ඔයාට සාමාන්‍යයෙන් අපි කියනවා මුරුංගා කියන්නේ ලෙඩ රෝග 300කට අධික ප්‍රමාණයකින් ඔයාට ගුණදායී ආහාරයක්. ඊට පස්සේ ගත්තාම ගාලි සුදුලුණු කියලා කියන්නේ ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරය කියනවා. කොහොමද ව්‍යවහාරය කියන්නේ? අපි කියනවා අමෘතයෙන් විදක් වැටිලා පැලවෙච්ච ශාකයක් කියලා මේ සුදුලුණු වලට. ඒ තරම් ඒ කියන්නේ කෙනෙක්ට සුදුලුණු වැඩිපුර තමන්ගේ ශරීරය තුල ආහාරයට ගන්න. එයාගේ අපි නිකන් කිව්වොත් නිකන් කතාවට කියනවා අමෘතය කියන්නේ මොකක්ද? සාමාන්‍ය අමෘතය බොනවා නම් අපි කියනවා එයා සදාකාලිකව මැරෙන්නේ නැහැ කියලා වගේ එකක් අපි කියනවනේ. අන්න ඒ වගේ තමයි ගාලික් කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිත කාලය වැඩි කරන්න හැකියාව තියෙන දෙයක්. මුරුංගා බොන්නේ මට මුකුත් ලෙඩක් තියෙන හින්දා නෙමෙයි. මම බොන්නේ මගේ ආරක්ෂාවට. හරි. ඒ වගේම විතානියා අශ්වගන්ධ බලන්න පුළුවන් ඔයාලට අශ්වගන්ධ. හරි. මේ අශ්වගන්ධ කියන්නේ ගොඩාක් හොඳ දෙයක්. ඔයාලට පුළුවන් මේක සර්ච් කරන්න. අශ්වගන්ධ. මේ දෙයින් සප්ලිමන්ට් එක අශ්වගන්ධ. ඇයි අශ්වගන්ධ අවශ්‍ය වෙන්නේ කිව්වොත් අශ්වගන්ධ ගත්තාම සාමාන්‍ය කෙනෙක්ට මොලේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඇන්සයිටි වගේ තත්ත්වයන් වලින් ඉන්නවා නම් ඒ තත්ත්වයන් වලින් මිදෙන්න. ඒ වගේම කෙනෙක්ගේ එනර්ජි එක වැඩි කරන්න හැකියාව තියෙන මසල්ස් ගේන් කරන්න හැකියාව තියෙන දෙයක් තමයි මේ අශ්වගන්ධ කියලා කියන්නේ. මේක තව ගොඩාක් ගුණ තියෙනවා. හරි. ඒ වගේම පුරුෂයෙක්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරන්න පුළුවන් දෙයක් තමයි අශ්වගන්ධ කියලා කියන්නේ. එතකොට කෙනෙක්ට ගත්තාම සාමාන්‍යයෙන් අශ්වගන්ධ ගන්නවා නම් ගොඩාක් හොඳයි. හොඳට නිින්ද යනවා. සාමාන්‍ය නිින්ද යන්නේ නැති කෙනෙක්ට නිින්ද යන්නේ නැත්නම් ඔය වෙන බෙහෙත් බොන්න අවශ්‍ය නැහැ. මේක බෙහෙතක් නෙමෙයි. ඔන්න ස්වභාවික ආහාරයක් තුලින් ඔයාට වාගේ හොඳ නිින්දක් සුව නිින්දක් නගා කරගන්න හැකියාව තියෙනවා. ඕකේ? හරි. මම දැන් ඒක පොඩ්ඩක් පෙන්නුවා ඔයාලට පොඩ්ඩක් අදිස්සියේ අන්නම්. හරි. දැන් ඕකේ. මම කතා කළේ මම පාවිච්චි කරන දේවල් නේ. හරි. අපි යමු ඉස්සරහට. තව මොනවද අපේ තියෙන නිෂ්පාදන? දැන් සප්ලිමන්ට්ස් විතරක් නෙමෙයි. ඔයාට ලස්සනට ඉන්න කවුරුත් කැමතිනේ. ඔයාට උදේට මූණ හොදන්න අපි අරන් ඇවිල්ලා තියෙනවා ඔන්තේරා කියන සබන් කැටේ. හරිද? ඔයාගේ මූණ පැහැපත් කරගන්න, මූණේ හොඳට කුණු දූවිලි ඉවත් වෙන්න. හරි? ඔයාට කුරුලෑ ආසාත්මිකතාව තියෙනවා නම් ඒව නැති වෙන්න. ඔයාගේ මූණේ තෙල් ගතිය, ඔයිලිනස් එක හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔන්තේරා සබන් කැටේ. ඊට පස්සේ ෆිකස් ඌඩි ෂවර් ජෙල් එක. ලිඳකින්, ඇලකින්, දොලකින් නෑව වගේ ඔයාට ෆීලින් එකක් එන නුග කුලේ ශාක වර්ග 5ක ගස්වල පොතුවල කහට අරගෙන හදලා තියෙන ෂවර් ජෙල් එකක් මේක. මිලිලීටර් 300ක ලොකු බොටල් එකක්. ඔන්න ඔයාට අරන් ඇවිල්ලා තියෙනවා.
හරි මේවා පර්සනල් කෙයා ස්කින් කෙයා විදිහට වඩ යන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම අපේ තවත් ෆාස්ට් මූවිං ප්‍රොඩක්ට් එකක් තමයි මේ නියුට්‍රි ෂේක් එක. සාමාන්‍යයෙන් පොඩි දරුවෝ ඒ වගේම වැඩිහිටියෝ කන්නේ බොන්නේ නැතුව ඉන්න වැඩිහිටියෙක් නම් අම්මා තාත්තෙක් නම් ඔයාගේ ඔයාලට දෙන්න පුළුවන්. බය නැතුව දෙන්න පුළුවන් හොඳම සුපර් ෆුඩ් එකක් නියුට්‍රි ෂේක්. වට්ටක්ක ඇට පිටි කරලා කොකෝවා පවුඩර් මික්ස් කරලා අශ්වගන්ධ එකතු කරලා හදපු ඉතාම පෝෂණීය ආහාරයක් තමයි නියුට්‍රි ෂේක් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ රිෂි ඔයිල් එක තියෙනවා. ඊට පස්සේ මවුත් ස්ප්‍රේ එකක් තියෙනවා. වට්ටක්ක ඇට නිස්සාරණය කරලා හදන 100% virgin pumpkin seed oil එකක් තියෙනවා. මේ pumpkin seed oil එකේ omega 3, 6, 9 තුනම තියෙනවා. කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් ඔන්න එයාට වට්ටක්ක තෙල් එක සලාඩ් එකකට වගේ මික්ස් කරලා කන්නත් පුළුවන්. උදේට තේ හැන්දක් ඕනනම් බොන්නත් පුළුවන්. බාහිරින් රෑට නිදා ගන්න කලින් ඇප්ලයි කරන්නත් පුළුවන්. මම පර්සනලි මේක රෑට නිදා ගන්න කලින් ඇප්ලයි කරනවා මගේ මූණේ. ඕකේ? හරි. අපි යමු ඉස්සරහට. අපේ තවත් සුවිශේෂී වූ නිෂ්පාදන පිටක් තමයි අපි ගිය අවුරුද්දේ හඳුන්වා දුන්නේ මේ නිෂ්පාදන ටික හරියටම ගිය අවුරුද්දේ මුල අපි හඳුන්වලා දුන්නේ. මොකද අපේ ගොඩක් අය ඉල්ලුවා ගොඩක් වෙළඳ පොලේ තියෙන්නේ බ්ලීචින් ප්‍රොඩක්ට්ස්. ඉක්මනට සුදු වෙන්න ගාන ක්‍රීම් වර්ග තියෙනවා. අපේ මිනිස්සු දන්නේ නැහැ අවබෝධයක් නැහැ ගිහිල්ලා ගන්නවා. හරි. එතකොට ආයුර්වේදික් ඩිපාර්ට්මන්ට් එකේ අනුමැතිය ලක් ආයුර්වේදික් ෆේස් ක්‍රීම් එකක් ඕනේ කියලා අපේ කස්ටමර්ස්ලා ගොඩාක් අය ඉල්ලුවා. ඉතින් ඒ ඉල්ලුව එකත් එක්ක අපි අරන් ආවිලා තිනවා වැල්මී වලින් හදන ෆේස් ක්‍රීම් එක, වැල්මී වලින් හදන බොඩි ලෝෂන් එක. ඔයාගේ මූණ විතරක් පැහැපත් බව නැතුව ඔයාගේ මුළු ශරීරයම පැහැපත් බවින් ඔයාට ලස්සනට මේන්ටේන් කරන්න බොඩි ලෝෂන් එක අරන් ආවිත් තියෙනවා. ඒ වගේම කොණ්ඩේට හොඳම සත්කාරය කියන සීවක්කා කියන ෆෘට් එකෙන් හදන සීවක්කා ෂැම්පූ එක සහ කන්ඩිෂනර් එක අපි අරන් ආවිලා තියෙනවා. ඒ වගේම නට් ග්‍රාස් කලාතුරු වලින් හදන ෆේස් වොෂ් එක අපි අරන් ආවිලා තියෙනවා. ඉතින් මේ සියලුම නිෂ්පාදන ආයුර්වේදික් රෙජිස්ටර්ඩ් නම්බර් එකක් යටතේ ඒ හැම ප්‍රොඩක්ට් එකකටම ඒ ප්‍රොඩක්ට් එකට යුනික් වෙච්ච ආයුර්වේදික් රෙජිස්ටර්ඩ් නම්බර් එකක් තියෙනවා. ඕකේ? හරි. දැන් මේ නිෂ්පාදන වල තියෙන ගුණත්වය මොන වගේද? මෙච්චර කතා කරන නිෂ්පාදන වලට ඉහළ ගුණත්වයක් තියෙන්න ඕනේ. ඒ ගුණත්වය සහතික කරන්න අපි අරන් ආවිලා තියෙන තත්ත්ව සහතිකයන් තමයි මේ තියෙන්නේ. ලෝකයේ සාමාන්‍යයෙන් ගත්තොත් ISO 9001 ISO 22000 දෙන ඉහළම ආයතනයක් තමයි SGS කියන ආයතනය. මේක ලෝකයේ පිළිගත් ආයතනයක් SGS කියලා කියන්නේ. ඔයාලට බලන්න පුළුවන්. මේ ආයතනයෙන් ඉෂුව කරපු අපේ GMP practice අපි ගත්තොත් good manufacturing practice GMP සහතිකයේ තියෙනවා ISO 22000 ISO 9001 තියෙනවා අපේ මැනේජ්මන්ට් එකට. ඒ වගේම HACCP සහතිකයේ තියෙනවා ආහාර සම්බන්ධ දෙයක් හින්දා. ඒ වගේම FDA සර්ටිෆිකේට් එක තියෙනවා ලංකාවේ ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකේ අනුමැතිය තියෙනවා අපේ නිෂ්පාදන වලට. ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන සහතික ව්‍යාපාරය කරන යන ඔයාට අපි මේ සහතික සියල්ලම දෙනවා. කවුරු හරි ඇහුවොත් ඔයාලට පෙන්නන්න පුළුවන්. ඕකේ? හරි. දැන් අපි යමු අපේ ආදායම අවස්ථාව ගැන දැනගන්න. ඕකේ. up to now මම කතා කරේ පොඩ්ඩක් background එක. ආයතන ගැන. හරි. මම කතා කරපු මේ දේවල් කරුණු කාරණාත් එක්ක මම හිතනවා ඔයාට අපේ ආයතන ගැන යම්කිසි අවබෝධයක් පැහැදීමක් ඇති වෙන්න ඇති. ඒ වගේම ආයතන ගැන යම්කිසි දැනුමක් ඔයාට එන්න ඇති. හරි. දැන් හොඳට අහගන්න මේ මෙතන ඉඳන් කතා කරන ටික හරි වැදගත්. හරිම වැදගත්. ඒ හින්දා මෙන්න මේ ටික හොඳට ඔයාට අහගන්නම සිද්ධ වෙනවා. මොකද දැන් ඔයාලා කතා කරන්න යන්නේ කොහොමද අපේ ආයතනයෙන් ඔයාට ආදායමක් අපි දෙන්නේ කියලා. හරි. අපි ගත්තාම අපේ තියෙනවා rapid revenue plan කියලා plan එකක්. ඒ කියන්නේ අපි ඔයාලට සතිපතා ආදායමක් දෙන්න අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා.